අද අපි ලෝකයට අලුත් දෙයක් හඳුන්වලා දෙනවා. ඒක තමයි කාලිකා කියන ඇප් එක. කාලිකා කියන්නේ දැනට ලෝකයේ සංකීර්ණ ගණිතමය ක්‍රම භාවිත කරලා හොඳින්ම සත්‍යාපනය කරලා ඒ තාක්ෂණය උපයෝගී කරගෙන නිර්මාණය කරපු ජ්‍යොතිෂ පද්ධතියකට. මාස 8ක් වැනි දීර්ඝ කාලයක් අරගෙන හුඟක් පොත්පත්වල සහ ලෝකයේ හොඳම ඉන්දියානු සහ බටහිර ජ්‍යොතිෂ පරීක්ෂකයන්ගේ සහ වේද ශාස්ත්‍රයේ අතීතයේ ඉඳන් පැවතෙන දැනුම කවල තමයි මේ කාලිකා නිර්මාණය වුණේ. ඒ විතරක් නෙමෙයි. ඒ හැම දැනුමක්ම AstroDB කියන මේ ලෝකයේ ජීවත් වෙන මිනිසුන් 79000ක් ගේ පමණ ජන්මපත්‍ර සහ එයාලගේ සන්ධිස්ථාන ගබඩා කර ඇති දත් එක්ක සත්‍යාපනය කරලා තියෙන්නේ සංකීර්ණ ගණිතමය සංකල්ප පාවිච්චි කරලා. ඒ සියල්ල කරන්න පුළුවන් උනේ AI තාක්ෂණය උපයෝගී කරගෙනයි. මේ වෙනකොට ඇමරිකාවේ පේටන්ට් බලපත්‍ර දෙකට කාලිකා ඇප් එක අයදුම්පත් කරලා තියෙනවා. ඉතින් ඇයි අපි මේකට කාලිකා කියන්නේ? ජ්‍යොතිෂ කියන්නේ කාලය සමග සම්බන්ධ වුණු වේද ශාස්ත්‍රයක්. අවුරුදු 5000ක පමණ පැරණි ඉන්දියාවේ ඍෂිවරු විසින් කියලා දීලා පරම්පරාවෙන් පැවතගෙන ආපු මේ ක්‍රම ලංකාවේ අතීතයේ රජවරුන් සහ මිනිසුන් විසින් හුඟක් ප්‍රයෝජනවත් ලෙස භාවිත කරලා තියෙනවා. ඉතින් මේ කාලිකා පද්ධතිය නිපදවීමේ ඒ කාර්යමුණක් වෙන්නේ මේ නැති වීගෙන යන ශාස්ත්‍රය ලෝක ඒ නවතම AI තාක්ෂණය හරහා ලෝකයට නැවත හරි විදිහට වාණිජකරණය ප්‍රධාන අරමුණක් නොකර ලබා දෙන්න. කාලිකා පද්ධතියේ සංකල්ප කිහිපයක් තියෙනවා. ජ්‍යොතිෂ කියන්නේ කෙනෙකුගේ උප්පත්තිය සිදුවන වේලාව සහ ස්ථානය අනුව මේ ආත්මයේ අපේ කර්මය පිළිබඳ සිතීමක් ඇදීමයි. ඒ සිතීම තමයි අපි ජන්මපත්‍රය කියන්නේ. අපි කාලිකා හරහා උත්සාහ කරන්නේ ඒ ශාස්ත්‍රීය දැනුම් භාවිතා කළා අවංකවම ඔබගේ ජන්මපත්‍රය හා බැඳුණු කාරණා ඔබට හඳුන්වා දෙන්නට. ඉතින් අපේ අවංක බලාපොරොත්තුව තමයි කාලිකා හරහා මේ වටිනා පුරාණ ජ්‍යොතිෂ ශාස්ත්‍රය තුළින් මිනිසුන්ට හරි වටිනාකමක් දෙන්න පුළුවන් වේවි කියන එක. මේකට අපි යම් අය කිරීමක් කරත් ඒක පුළුවන් තරම් අඩු මට්ටමකින් තියාගන්න අපි උත්සාහ කරනවා. අපි ඊළඟට බලමු කොහොමද කාලිකා ඇප් එක හරහා ඔබගේ ජන්මපත්‍රය පිළිබඳ තොරතුරු දැනගන්නේ කියලා. මුලින්ම ඔබේ කේන්ද්‍රය ගවේෂණය කරන්න Google සමග ඉදිරියට යන්න. මෙතනදී ඔයාලට පුළුවන් ඔයාගේ Google account එක select කරන්න. අපි භාෂා කිහිපයක් ඔස්සේ කාලිකා ඇප් එක ඔබ වෙත අරන් යනවා. ඔයාට සුවපහසු භාෂාවක් තෝරා ගැනීමේ හැකියාව මෙතනදී ලබා ගන්න පුළුවන්. ඔබේ පැතිකඩ සම්පූර්ණ කරන්න. මෙතනදී ඔයාගේ විස්තර පිළිබඳ දත්ත පත්‍රිකාවක් ඔයාට පූර්ණණය කිරීමට අවස්ථාව ලැබෙනවා. උපන් නගරය ඇතුළත් කිරීමේදී ඉංග්‍රීසි භාෂාව භාවිතා කරමින් දත්ත ඇතුළත් කිරීමට කවටි කරන්න. මේ විකල්පවල තිබෙන දේවල් ඔබ සම්පූර්ණ කළ යුත්තේ ඔබ මේ වන විට උපන් රටින් බැහැරව වෙනත් රටක ඉන්න කෙනෙක් නම් විතරයි. උදාහරණයක් විදිහට ඔයා උපන් ශ්‍රී ලංකාවට ඔයා මේ වෙනකොට ඩුබායි වගේ රටක ඉන්නවා නම් ඔයාට පුළුවන් ඒ පිළිබඳ දත්ත මේ විකල්ප ක්‍රමයෙන් ඇතුළත් කරන්න. පැතිකඩ සුරකින්න. අපි මුලින්ම කතා කරමු මේ ක්‍රෙඩිට් ගැන. සාමාන්‍යයෙන් කාලිකා ඇප් එකට මුලින්ම එකතු වෙන කෙනෙක්ට අපි නොමිලේ ක්‍රෙඩිට් 5ක් ලබා දෙනවා. ඒ ක්‍රෙඩිට් 5 ඇතුළතදී ඔයාට පුළුවන් ඔයාට තියෙන ප්‍රශ්න අහන්න, සුබ මුහුර්ත දැනගන්න, ඔයාගේ පවුලේ අය පිළිබඳ විස්තර දැනගන්න වගේ දේවල් කරන්න පුළුවන්. හැබැයි එක එක අංගවලට වැය වෙන ක්‍රෙඩිට් ප්‍රමාණය වෙනස්. උදාහරණයක් විදිහට සාමාන්‍ය ප්‍රශ්නයකට ක්‍රෙඩිට් එකක්, සුබ මුහුර්තයට ක්‍රෙඩිට් දෙකක්, දීර්ඝ ප්‍රශ්න වලට ක්‍රෙඩිට් 3ක් වගේ වැය වෙනවා. ඒ පිළිබඳ සත්‍ය තොරතුරු අප මේකට ඇතුළත් කරලා තමයි තියෙන්නේ. ක්‍රෙඩිට් මිලදී ගැනීමේ හැකියාවත් මෙතනින් ඔයාලට තියෙනවා. පල්ලයට යද්දී ඔයාලට දැක් ගන්න පුළුවන් ඔයාගේ ජන්මපත්‍රයට අවශ්‍ය සියලුම දත්ත ඔටෝම සැකසීලා තියෙන ආකාරය. ඊළඟට ඔයාට ජන්මපත්‍රය පිළිබඳ ප්‍රශ්නයක් ඇසීමේදී මෙන්න මේ අසන්න කියන රාමුව වෙත ගියොත් ඔබට පුළුවන් කැමති ප්‍රශ්නයක් ඇසීමට. උදාහරණයක් විදිහට අපි ඒ පිළිබඳ තොරතුරු අපිට ලැබෙනකම් අපි බලමු කාලිකා ඇප් එකේ අනිත් අංග පිළිබඳව. මේ මුල් පිටුවේ ශ්‍රේෂ්ඨ කියවීම කියලා තියෙනවා. ඒ කියන්නේ එක එක ශ්‍රේෂ්ඨ වෘත්තීය, ධනය, සෞඛ්‍ය, රැකියාව වගේ දේවල් තෝරගෙන ඔයාට පුළුවන් මේ පිළිබඳ විස්තර දැනගන්න. ඊළඟට තියෙනවා පුද්ගලයන්. මෙතනදී ඔයාලට පුළුවන් ඔයාගේ පවුල කෙනෙක්, යාළුවෙක්, ඕනම කෙනෙක් එකතු කරගන්න. එක්කෙනෙක් නෙමෙයි, ඇත්තටම 50ක් දක්වා කට්ටිය එකතු කරගන්න පුළුවන්. එතකොට ඔයාට පුළුවන් මේ පුද්ගලයන් සමග ඔයාගේ අම්මහනට ඔයාගේ කේන්දරයට තියෙන කම්පිලිටිභාවයත් පරීක්ෂා කරගන්න. පුද්ගලයන් එකතු කිරීමට ගිහිල්ලා ඔයා ඇතුළත් වෙන පුද්ගලයා පිළිබඳ සියලුම විස්තර මේකට දාන්න පුළුවන්.
මෙන්න මේ ආකාරයෙන් ඔයාලට පුළුවන් ඔයාගේ අහපු ප්‍රශ්නෙට පිළිතුරු ලබා ගන්න. ඔයා අහන හැම ප්‍රශ්නයක් පිළිබඳවම තොරතුරු ඉතිහාසය කියන ගුණුවේ සාර්ථක ලෙස ගබඩා වෙනවා. මෙන්න මේ කේන්දරය කියන විදිහට ගොස් ඔබට පුළුවන් නොමිලේම ඔබේ කේන්දරය සකසා ගන්න සහ ඔබගේ නොමිලේ කියවීම ඕනම කෙනෙකුට කාලික ඇප් එක භාවිතා කරනකොට ලැබෙන දෙයක්. ඔයාලට පුළුවන් එතනින් නොමිලේ කියවීම ඔස්සේ ඔබේ කේන්දරය පිළිබඳ ඇතැම් තොරතුරු නොමිලේ ලබා ගන්න. මේ පිළිබඳ වැඩිදුර විස්තර ඔයාලට අපගේ නිල YouTube channel වෙතින් ලබා ගැනීම හැකියාවක් තියෙනවා. ඒ පිළිබඳ විස්තර ඉදිරි වීඩියෝ වලින් රැගෙන එන්නත් අපි බැඳී සිටිනවා. ඒ වගේම අපි හැම වෙලාවකම උත්සාහ කරනවා උසස් මට්ටමේ සේවාවක් ඔබ වෙත ලබා දෙන්න. තවදුරටත් විශ්වාසනීයත්වයේ සහ අතිශය දැනුමකින් යුතුව ඔබ වෙත පැමිණීමේ අරමුණෙන් අදට කාලිකා පිළිබඳ තොරතුරු දැක්වීම අවසන්. ස්තුතියි.